2016 අගභාගයේ තමයි මෙහෙම මේ වාණිජ වන වගාවට සදාහරිත කියලා සමාවක් තියෙනවා කියලා දැනගෙන තිබුණේ. ඒත් අවස්ථාවක් හම්බුන්නේ නැහැ ඒ වෙනකොට. පස්සේ මේ වෙළඳ කළමනාකරුවෙක් වෙන සාන්ත හම්බ වෙන්නේ 2017 දී. එයාගේ ලීෆ්ලට් හරහා තමයි වැඩිදුර විස්තර දැනගත්තේ. එයා ගොඩක් මාව විසිට් කරා. ඒ කියන්නේ මේ ගෙදරට ආවා. ඇවිල්ලා තුන් පාරක් විතර විසිට් කරාට පස්සේ තමයි මට හරියටම වැටහුනේ මේක මේ විදිහට මේ ප්‍රතිලාභ ලැබෙන හොඳ වන වගා කියන වාණිජ වන වගා ව්‍යාපෘතයක් කියලා. එතකොට මම 2017 මාර්තු වෙනකොට මම ආයෝජනය කරා. ඒ ආයෝජනය කරලා ඇත්තටම මේ වෙනකොට මම ප්‍රතිලාභත් අරගෙන ඒ ප්‍රතිලාභ නැවත ආයෝජනය කරා මේ සදාහරිත ආයතනයේ. මොකද ඒකෙන් මම අපේක්ෂිත ප්‍රමාණයට මේ මට ලැබුණා ප්‍රතිලාභ. ඒ ප්‍රතිලාභ වලට තව අපේක්ෂිත ආදායමක් ලැබෙන නිසා මම ඒක ප්‍රතිආයෝජනය කරා. ඒ ප්‍රතිආයෝජනය කරලා මට ඒකත් නුදුරු අනාගතයේදී මේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. එතකොට දැන් ඒ විශ්වාසයේ අනුව සහ ඒ 2017 ලැබුණු විශ්වාසය අනුව ඊට පස්සේ මම වැඩිදුරටත් ආයෝජනය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ආයෝජනය කරන එක 3-4 පාරක් ඒ වගේ කරන්න පුළුවන් වුණා මට. ඒ අතරම මගේ නෝන මහත්තයත් මේකට සම්බන්ධ කරගත්තා. එයාගේ ඥාතීන් සම්බන්ධ කරගත්තා. ඒගොල්ලොත් ඥාතීන් මම දන්න විදිහට 4-5 දෙනෙක්ම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කට්ටියටත් ඇත්තටම අපේ විශ්වාසය හරහා ඒගොල්ලෝ ගියාට පස්සේ සාන්තරහා ඒගොල්ලෝ ගොඩක් දේවල් දැනගත්තා මේ කොහොමද මේ මේ වාණිජ වනවගාවේ ප්‍රතිලාභ ලැබෙන්නේ කියලා. එතකොට දැන් මේ වෙනකොට සදාහරිත ආයතනයක ඒගොල්ලොත් සම්බන්ධ වෙලා අපි දන්නවා ඒගොල්ලොත් එහෙම සෑහෙන හොඳ විශ්වාසයකින් ඉන්නවා ආයතනය ගැන. එතකොට දැන් මට දැන් තියෙන කියන්නේ මගේ මං දැන් ඉන්වෙස්ට් කරපු ප්‍රමාණයත් එක්ක මට ලැබෙන ප්‍රතිලාභත් බලනකොට මට දැන් ඒක බැංකුවක තියන් හිටියට වැඩිය ලොකු ප්‍රතිලාභයක් ලැබෙන බව පේනවා. ඒකම මගේ දැන් ඒ තිබුණු කියන්නේ අනාගත අවශ්‍යතා සහ අනාගත අවස්ථා මට විවර වෙලා තියෙන බව මට පේනවා. එතකොට දැන් ඒ හරහා මට මගේ අනාගතය සම්පූර්ණයෙන් ආයි නිර්මාණය කරගන්න හැකි වෙලා තියෙනවා. වෙන ආයෝජනයකට වඩා මට හිතෙනවා මේක බොහොම වටිනා ආයෝජන අවස්ථාවක්. ඒ ආයෝජන අවස්ථාවේ මට මුලින්ම මේක මේ දායක වෙන්න ලැබීම ගැන සහ එකතු වෙන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම ආයතනය කෙරෙහිත් තියෙන්නේ හොඳ විශ්වාසයක් සහ ඒ කාර්ය මණ්ඩලය ආයතනයේ ප්‍රධානී මේ ප්‍රදේශ භාර ආයතන මැනේජර් එයා එහෙමත් නිතර මට කතා කරලා තියෙනවා. ඉතින් ඒ හා සම්බන්ධ ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා ආයතනයේත් සම්බන්ධව. සහ ප්‍රතිලාභ ලබා ගැනීමේදී මම ප්‍රධාන ආයතනයේ කොල්ලුපිටියේ තියෙන ප්‍රධාන ආයතනයේ සමග සම්බන්ධ වුණා. ඒ කාර්ය මණ්ඩලය ඉතාම හොඳයි සහ ඒ තැන ඉතාම හොඳ තැනක්. එතකොට අපිට වෙනම සැලකීමක් තියෙනවා සහ එතන ඒ නීතිමය කටයුතු කරන්න වෙනම නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලන්ගේ මේ කම්පියුටේෂන් ඒ කියන්නේ එකතු කිරීම ඒක කියන්නේ ගණනය කිරීම හරියට නිවැරදිව කරලා ඒ කටයුතු ඒ ප්‍රතිලාභ ලබා ගැනීමට සම්බන්ධ වෙන කටයුතු නිවැරදි ආකාරයට කරලා තිබුණා. සහ මට ප්‍රතිආයෝජනය කරන්න ඒ අවස්ථාව ඒ නිවැරදි ආකාරයට දැනුවත් කරලා තිබුණා. ඉතින් ඒ සම්බන්ධව මේ ආයතනය ගැන පැහැදීමක් තියෙනවා. තව ඉදිරියටත් මට හිතෙනවා දැන් මට වෙන ආයෝජනයකට යනවට වැඩිය සදාහරිත ආයතනය තුල ආයෝජනය කරන්න. මොකද දැනට මම දන්න විදිහට දැන් මේ වාණිජ වනවගාවේ ලංකාවේ ප්‍රධාන ආයතනය වෙලා තියෙනවා. ඒ වගේම විවිධ රටවල මම දන්න විදිහට කටාර් වල UAE ඩුබායි එතකොට ඒ රටවල් වල දැනට මේ වාණිජ වනවගාවේ මේ නිෂ්පාදිත සුවඳ විලවුන් එතකොට තව බයි ප්‍රොඩක්ට්ස් ඒවා අලෙවි කරන ආයත් මේ වෙළඳ මධ්‍යස්ථාන ඇති කරලා තියෙනවා. දැන් මමත්
සෙන්ට් භාවිතා කරනවා. ඒ කියන්නේ සදාහරිතකින් ස්වභාවිකව හදන මේ සුවඳ විලවුන් වර්ගයේ මමත් භාවිතා කරනවා. මටත් ඉතා පැහැදීමක් තියෙනවා මේ ගැන. වෙන විලවුන් වලට වැඩිය ලොකු වෙනසක් තියෙන බව පේනවා. සහ කල්පැවැත්ම සහ මේ ප්‍රොඩක්ට් එකේ අතට අරන් බලපුවාමත් මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධ ලොකු හැඟීමක් එනවා. ඒ කියන්නේ වේට් එක හරි වැඩි අනිත් ස්ටෙන්ට් බෝටලයක් අතට ගන්නවටත් වැඩිය. ඒ වගේ මේකේ ගුණාත්මක භාවය ඉතා ඉහළ බව පේනවා. ඉතින් අර දැන් අර එහෙම ලොකු වෙළඳ ජාලයක් වෙන රටවල් වලත් ඇති වෙලා තියෙන හන්දා මට සදාහරිත ආයතනය ගැන ලොකු පැහැදීමක් තියෙනවා. තව එතකොට මැලේසියාවෙත් තව ආයෝජනයක් තියෙනවා. තව මැඩගස්කර් වල ආයෝජනයක් තියෙනවා. ඒවත් මම දැනගත්තේ සාන්ත හරහා. එතකොට නිතරම සාන්ත කමියුනිකේට් කරනවා WhatsApp හරහා. ඒ WhatsApp හරහා එන ලීෆ්ලට් එතකොට අලුත් දැනුම් දීම් හරහා ලොකු දැනුවත්භාවයක් ගන්න පුළුවන් මේ ආයෝජනය සම්බන්ධව. එතකොට දැන් නැවතත් මම කල්පනා කරේ මට ආයෝජනය කරන්න අවස්ථාවක් හම්බුනොත් සදාහරිත හරහාම තමයි මම ආයෝජනය කරන්නේ. මොකද ඒ තියෙන බේස් එක, ඒ කියන්නේ මූලික අඩිතාලම සදාහරිත ආයතනයේ වෙත වැටලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ අනාගත මේ පැවැත්ම සඳහා දැනට වැඩ කටයුතු කරලා තියෙන හන්ද මට ආයතනය ගැන විශ්වාසයක් තියෙනවා. ඒක හන්ද නැවත ආයෝජනයක් කරන්න ලැබුණොත් සදාහරිත ආයතනය වෙත තමයි ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ.